සමාජයේ පරිහානිය ටික ඇවිල්ලා දැන් ඒක උච්ච අවස්ථාවකට ඇවිල්ලා තියෙනවා. රටේ මේ සමාජ පරිහානිය සෑමාංශිකේ ආර්ථික සමාජ දේශපාලන සංස්කෘතික පරිහානියේ පිළිබිඹුව තමයි ඔය අවසාන වශයෙන් මේ වෛද්‍යවරියව දූෂණය කරපු එකෙන් පෙන්නුම් කරන්නේ. දැන් මේ පත් වෙලා තියෙන ආණ්ඩුවේ ප්‍රශ්නයක් නෙමෙයි. මේක මේ කාලයක් තිස්සේ සිද්ධ වෙච්ච කාරණාවක ප්‍රතිඵල තමයි දැන් මුක්ති විඳින්න ඉන්නේ. අපේ රටේ කො අපිට පොලිස්පති කෙනෙක්. පොලිස්පතිවත් පොලිසියෙන් හොයනවා. ඒකත් හරියට නැහැනේ. හිටපු පොලිස්පති කියන්නේ. ඇත්තටම හිටපු පොලිස්පති නෙමෙයිනේ. ඔව්. දැන් එතුමා තමයි පොලිස්පති. මම 60 දැකලා තියෙනවා පොලිසියේ බෝඩ් එක ගහලා තියෙන්නේ. පොලිස් අපරාධ කොට්ටාස. පොලිස්පති හිටපු පොලිස්පති. එහෙම කියන්නේ ඉහළම අය. දැන් එහෙම කරන්න බැරි නම් අපි කොහොමද වෛද්‍යවරියක් රකින්නේ? 3, 2, 1. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත් නව යෝජනාව ලංකාවාදය ඉන්දික ඔබේසේකර. අපි මේ ඉන්දිකත් එක්ක සාකච්ඡා කීපයක්ම කරා අදත් සාකච්ඡාවක් කරනවා. මේක තමයි ඉන්දික ලංකාවට ඉදිරිපත් කරන යෝජනාව ලංකාවාදය. මේක ගැන අපි කතා කරනවා. මේ ගැන කතා කරන්න අපි පොරොත්තු වෙමින් ඉන්නවා. ඊට කලින් අපි අත වශයෙන්ම කියනවා නම් යම්කිසි විදියක පසුබිමක් නිර්මාණය කරගන්න අපි සාකච්ඡා දෙකක් මීට කලින් කරා. ඔබට ආරාධනා කරනවා මේ channel එකේ සෙද ටූත් channel එකේ ඒ සාකච්ඡා දෙක පොඩ්ඩක් හොයාගෙන බලන්න. අද සාකච්ඡාව මේ ඉන්දිකවත් පොඩ්ඩක් ඔබ හඳුනා ගන්න ඕනේ. ඔහුගේ ගම නුගේගොඩ. එතකොට ඔහු ව්‍යාපාරිකයෙක්ගේ පුතෙක් නුගේගොඩ නගරේ. ඉතින් දැන් අපි පොඩ්ඩක් කතා කරමු. ඒ කියන්නේ ලංකාවේ තියෙන සමාජ දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ඔහුගේ අදහස් ටික ඉස්සෙල්ලා මොන විදියට හිතනවාද කියලා අපි දැනගත්තට පස්සේ අපිට ලේසි මේ කාරණාවට එන්න. පහුගිය සාකච්ඡා දෙකත් ඒකට උදව් වෙනවා. ඉන්දික එමනම් ආදරෙන් පිළිගන්නවා අද සාකච්ඡාවට ඔබ ඉන්දික ඔබේසේකර ඉන්දික උබේසේකරනේ. ඔබේසේකර නෙමෙයි. ඔබේසේකර කියලාත් වාසකමක් තියෙනවා. ඔව් මේක මෙයාගේ කියන්නේ ඉන්දිකගේ වාසකම උබේසේකර උයන්නෙන් එන්නේ. හරි. එතකොට අපි නිකන් පටන් ගමු මෙන්න මෙහෙම. ඔයාලට තියෙනවා ගොඩක් අත්දැකීම් ජීවිතේ. මං සාමාන්‍යයෙන් ඉන්දිකත් එක්ක පුද්ගලිකව කතා කරපු හැම අවස්ථාවකම මට තේරුණ දෙයක් තමයි මේ දරා ගැනීම සම්බන්ධයෙන් ඔහුට තියෙනවා වෙනමම පරිචයක්. ඉතින් අපේ රටේ නැත්තෙම අනුන්ව දරා ගැනීම. ඒක නැති හින්දා තමයි හුඟක් අපරාධ අසාධාරණ වැඩ මේ දේශපාලනේ පවා මේ තරම් අවුල් වියවුල් තියෙන්නේ ඒකයි. ඒ කියන්නේ අනික් මිනිහාව දරා ගැනීමට තියෙන නොහැකියාව නොකමැත්ත තමයි ඒකේ තියෙන්නේ. ඉතින් ඔය අනුරාධපුරේ පෙරේදා සිද්ධ වෙච්ච සිද්ධිය පෙරේදා හොය ඊට ඉස්සෙල්ලා දවසේ අනුරාධපුරේ රෝහලේ වැඩ කරන වෛද්‍යවරියකට අතවරයක් සිද්ධ වෙලා තියෙනවා. යම් කිසි විදියක පුද්ගලෙක් නරුම පුද්ගලෙක් ඔහු ඇත්තටම මේ වගේ වැඩක් කරන්න බෑ සාමාන්‍ය සී කල්පනාවක් තියෙන මිනිස්සෙකුට. හැබැයි ඒ සිද්ධිය සිද්ධ වෙලා තියෙන විදිය අනුව අපි ඊයේ කතා කළා කරුණාසේන හෙට්ටිආරච්චි මහත්මයා එක්ක හිටපු ආරක්ෂක ලේකම් එක්ක මම ඒ පරිපාලන සේවයේ ඒ දේවල් ටිකක් කතා කළා ඉන්දික ඊයේ ඔබට තියෙනවා අත වශයෙන්ම මේ අත්දැකීමක් මේ වගේ දේවල් සම්බන්ධයෙන් කොහොමද මේවා කෙරෙන්නේ? ඒ කියන්නේ ස්පිරිතාලවල වල මේ වගේ දේවල් දොස්තරලා නිල නිවාසයට දැන් යන ගමන් දැන් කළුබෝවිල කොහොමද? කොළඹ ස්පිරිතාලේ කොහොමද? තව ටිකක් එහාට යනකොට ඒ කියන්නේ නගරෙන් ඈතට යනකොට අනුරාධපුරයට යනකොට එතකොට මේ ඇය නැවතිලා ඉන්න තැනට එහෙම එන්න පුළුවන්ද? කෙනෙකුට ඇවිල්ලා මෙහෙම අතවරයක් කරලා යනකම් ඔක්කොම කිසිම හැලෝල්මනක් නැද්ද? මේ සිද්ධිය ඔබත් හොඳටම දකින්න ඇති, අහන්න ඇති. දැන් මේ පුද්ගලයා වල්ලලා තියෙනවා. මොකද ඉන්දික හිතෙන්නේ මේ සිද්ධිය ගැන මොකද හිතෙන්නේ? ඔව් ඇත්තටම මේ දැන්ට රටේ පවතින මේ කාල සීමාව විතරක් නෙමෙයි. මේක දීර්ඝ කාලීනව ආපු ගමන් මාර්ගයක එක පැතිකඩක් තමයි මේකෙන් පෙන්눔 කරන්නේ. ඒ කියන්නේ මේ සමාජයේ පරිහානිය
ටික ඇවිල්ලා ඔව්. දැන් ඒක උච්ච අවස්ථාවකට ඇවිල්ලා තියෙනවා. ඒක මේ මේ රජයේ කතාවක් නෙවෙයි. රජයන් වලටත් වඩා රටේ මේ සමාජ පරිහානිය ගැන සෑම අංශයකම ආර්ථික සමාජ දේශපාලන සංස්කෘතික ආගමික සෑම අංශයෙන්ම පරිහානියේ පිළිබිඹුව තමයි ඔය අවසාන වශයෙන් මේ වෛද්‍යවරියව දූෂණය කරපු එකෙන් පෙන්නුම් කරන්නේ. දැන් මේ පත් වෙලා තියෙන ආණ්ඩුවේ ප්‍රශ්නයක් නෙමෙයි. මේක මේ කාලයක් තිස්සේ සිද්ධ වෙච්ච කාරණාවක ප්‍රතිඵල තමයි දැන් භුක්ති විඳින්මින් ඉන්නේ. අනිවාර්යයෙන්. ඔව්. ඒ කියන්නේ මෙහෙම ඒක ගොඩක් කාරණා රාශියක් මට පේන විදිහට එකක් අනුරාධපුර දිස්ත්‍රික්කය කියන්නේ ටිකක් දුෂ්කර ශුෂ්ක ප්‍රදේශයක්. එතකොට අනුරාධපුර, පොළොන්නරුව, මන්නාරම, මොනරාගල, හම්බන්තොට ඒ වගේ ප්‍රදේශ ටිකක් වියලි කාලගුණයක් තියෙන්නේ. ඒ ප්‍රදේශවල වාසය කරන ගෑනු පිරිමි දෙපාර්ශ්වයේම ටිකක් රුධිර පීඩනය වැඩි අය. ඒ කියන්නේ මට දැනෙන විදියට කියන්නේ රුධිර ගමනාගමනය වේගවත් වෙනවා මේ රස්නේදී. ඔව්. මම වෛද්‍යවරයෙක් නෙමෙයි, නමුත් මට දැනෙන දේ මම මේ කියන්නේ. එතකොට මේ ප්‍රදේශවල ඒ කටයුතු සිද්ධ වීම වැඩි ඇත්තටම. ඒ කියන්නේ ලිංගික අපයෝජන, ඒ කියන්නේ ඒක දරා ගන්න තරමට අමාරුයි එකක්. අනිත් එක මේ ප්‍රදේශවල ඉන්නේ දිලිඳු අය තමයි වැඩි පිරිසක්. අනිත් එක ඒකේ ඒවයි ඒ ප්‍රදේශවල නිවාස හරි රෝහල් හරි ඒවා තියෙන ටිකක් දුරින් ඉඩකඩ වැඩි නිසා ඉඩ ප්‍රමාණය වැඩි නිසා මේ භූමියේ ඉඩකඩ වැඩිවීම තුළ ඒවයි අර ගොඩනැගිලි තියෙන්නේ දුරස්ස. එතකොට අර ජන සමූහය එකට වාසය කරන අඩුයි. එතකොට ඒකෙන් ඒක එක කාරණාවක්. අනිත් කාරණාව විදුලිය වගේ කියන්නේ ඒවා තිබුණත් භාවිතාවට ගෙනෙන අඩුයි. දැන් නගරේ හැමතැනම විදුලි පහන් දැල්වෙනවා පැය උදේ වෙනකනොත්. නමුත් ඒ ප්‍රදේශවල එහෙම නගරේම ඇර ටිකක් දුරස් වුණොත් ඒවා අඩුයි. කෑලි කැපෙන අඳුර කියලා කියන්නේ. ඔව් ඒ වගේ අපි අඳුරේ ගමන් කරනකොට අපිට අපේ අතපයවත් පේන්නේ නැති අඳුරක්කුත් තියෙන තැන් තියෙනවා. අනිවාර්යයෙන්. මේ කියන්නේ ඒක අර මේ ප්‍රදේශයේ භූමිය වැඩි නිසා කියන්නේ නාගරීකරණය නොවිච්ච නිසා තමයි ඒක ගොඩක්ම බලපාන්නේ. එතකොට ඉතින් එහෙම විදුලිය ඇත්තෙත් නැහැ. ඒ එක කාරණාවක්. ඉතින් ওই වගේ කරුණු ගොඩාක් තියෙනවා. අනිත් එක දැන් මේ සමාජ මේ ජංගම දුරකථන. ඒ කියන්නේ මේ ස්මාර්ට් ෆෝන් එක තවත් කරදරයක්. ඒ කියන්නේ ඒක භාවිතාව වැඩිහිටියන්ට වඩා දැන් පාසල් අවදියේ අපිත් මේ ඇත්තටම මේ පොතෙත් යෝජනා කරලා තියෙනවා මේ අවුරුදු 21 වෙනකම් මම නම් යෝජනා කරලා තියෙන්නේ ජංගම දුරකථන පාවිච්චිය තහනම් කරන්න කියලා. ඒකෙනුත් ලොකු හානියක් වෙනවා. අනිත් කාරණාව මේ ඔය ප්‍රදේශවල තමයි වැඩියෙන්ම ওই ප්‍රදේශවල ඉන්න අම්මලා තමයි වැඩියෙන්ම පිටරට ගෘහ සේවයට ගිහිල්ලා තියෙන්නේ. එතකොට ඒ සමාජ සංස්ථාව බිඳ වැටලා තියෙනවා. පැහැදිලිවම. දැන් මේ ළඟදී මේ මම ප්‍රවෘත්ති වල ඇහුවා මේ පොලිසියෙන්ම කිව්වා මේ ගෑනු ළමයි 215ක් ගැබ්බර වෙලා තිනවා මේ ඉස්කෝලේ යන අය. 215ක්. ඒනුත් මං හිතන්නේ 80%ක් විතර තමන්ගේ තාත්තා අතින් දූෂණය වෙලා තියෙනවා. ඒනුත් අවුරුදු 10 ළමයෙක් ඉන්නවා මේ බබෙක් හම්බෙන්න. 10 ළමයි. අවුරුදු 10 ළමයෙක්. ඒ රූපවාහිනිය කිව්වේ මේ පොලිසියේ මේ වාර්තාවනු. ඉතින් ඇයි ඒ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ? මේ ගොඩාක් කාරණා. එක කාරණාවක් නෙමෙයි ආර්ථිකයේ දුර්වලතාවය. ඒ නිසානේ අම්මලා රට යන්නේ ළමයි දාලා. එතකොට ඒ පෞල් සංස්ථාව බිඳ වැටලා. ඒවා වැඩියෙන්ම බහුලව තියෙන්නේ ඇත්තටම අනුරාධපුර, පොළොන්නරුව, කුරුණෑගල, මොනරාගල, ওই වැල්ලවාය, හම්බන්තොට ওই වගේ දුෂ්කර පළාත්වල. කොළඹ ගම්පහ කළුතර ගාල්ල ඒ වගේ ප්‍රදේශ ටිකක් ජනාකීර්ණ නිසා එහෙම සිද්ධ වෙනවා අඩුයි. ඊටත් ඒවයි රට යන එක අඩුයි. ලංකාවේ වැඩිම ගෘහ සේවිකාවන් හැටියට ගිහිල්ලා තින්නේ පිටරට ඒ වගේ අය. පිටරට ගියත් දැන්
ඉන්දික පිටලට ගියත් දැන් මේ පළාත්වල හිටමුක කොළඹ ඉන්න ඔය කට්ටිය ඒ ගෙවල් වල ඒ දරුවුන් ආරක්ෂිතයි මොකද කට්ටිය ඉන්නවනේ. ඔව්. දැන් ටිකක් අපි හිතමු මුඩුක්කු පරිසරයක වුණත් අවට ගෙවල් වල කට්ටිය ඉන්නවා. එහෙම තාත්තා කෙනෙකුට උනත් පිට මිනිහෙකුට උනත් එහෙම කරන්න ටිකක් අමාරුයි ඒ පරිසරයේදී. අනිත් එක ඉතින් මේ ඈතට යන්න ප්‍රශ්නේ තියෙන්නේ අර ඔයා කිව්වා වගේ මේ හුදකලා ඉන්නේ නේද? ඔව් අනිවාර්යයි. හුදකලාවේ ඉන්නකොට ඇත්තටම ප්‍රශ්න වැඩි. ප්‍රශ්න වැඩිනේ. ප්‍රශ්න වැඩි කියන්නේ ওই වගේ දෙයකට පෙළඹෙන්න තියෙන ඉඩකඩ සම්පූර්ණයෙන් වැඩි 70%ක්ම ඔව් තියෙනවා පහසුව ඒකට. ඔව්. ඉතින් ඒකත් එක්ක තමයි මම කිව්ව අර කාරණා මේ ගැලපෙන්නේ කියන්නේ උෂ්ණත්වය කියන්නේ ශරීර උෂ්ණත්වය වැඩිවීම ඒවා එතකොට පිට කරන්න අවශ්‍යයි. එහෙ ඉන්න අපි කාන්තාවක් ගත්තත් එහෙ හරි ශක්තිවන්ත ඒ කියන්නේ දරදඬුයිනේ. ඒ කියන්නේ ඕන දෙයකට ඔට්ටු අය. එහෙම එකක් තියෙනවා ඇත්තට මේ ප්‍රදේශවල හැටියට. ඉතින් ඒවා ඔක්කොම බලපෑලා තමයි මං හිතන්නේ කොහොම දෙයක් සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඒක විශේෂයෙන්ම වෛද්‍යවරියකට වීම තමයි ලොකුම අභාග්‍යම කතාව. නමුත් ඒ අතරේ තවත් සාමාන්‍ය අය දෛනිකවම මේ රට පුරා ওই සිද්ධියට මුහුණ පානවා. හැබැයි එළි වෙන්නේ 10%ක් 20ක් තමයි. එළි වෙන්නේ. ඔව් ගොඩක් අය දැන් ඔය බස්වලත් එහෙමයි. බස්වල වුණත් මේ ගෑන් ළමයින්ට හිංසනය සිද්ධ වෙනවා සෑහෙන ප්‍රමාණයක්. නමුත් ඒ අය අර ලැජ්ජාව නිසා කටපියාගෙන යන එකක් තියෙන්නේ ලංකාවේ. ඒක එළියට දාන්න ඒගොල්ලොම මැලිකමක් දක්වනවා එක පැත්තකින්. මේ වගේ සිද්ධියක් කරා ඒ කාන්තාවත් පෙරට එන්න ඕනේ මේක අධ්‍යයනය කරලා ඒ කියන්නේ මේකට පිළියම් යොදා ගන්නයි ඕනේ අපි. මේක හැමදාම අපි කතා කර වැඩක් නෑනේ. අපේ රටේ වෙලා තියෙන එකයි දැන් මම කිව්වේ දැන් මම මේ පොතේ වුණත් මම ලියලා තියෙන්නේ මේ විදේශ ශ්‍රමිකයා විදියට කාන්තාවන් මේ විශේෂයෙන් මැද පෙරදිගට යවන එක නතර කරන්න කියලා. ඒ කියන්නේ එහෙම සීමාවක් අපිට දාගන්න පුළුවන්. අපි ගෑනු ටික රට යවලා අපි මෙහෙ මේ ඩොලර් හොයන්නයි මේ මිනිස්සු ඒකෙන් එකක් බොන්න ඇබ්බැහි වෙනවා. අනිත් එක ওই වගේ ඒවට ඇබ්බැහි වෙනවා. ඒ මිනිස්සුන්ට සල්ලි ටික එනවා පිට රටින්. ඒකේ බරපතලක් තේරෙන්නේ නැහැ. ඒ අනුව ඒගොල්ලොන් ක්‍රියාත්මක වෙනවා. ඒගොල්ලන්ට නිදහස වැඩි. ගෙදර දැන් හුදකලාවක් තියෙන නිසාම ඒ ළමයි දූෂණය වෙන්න ලක් වෙන ප්‍රවණතාවය වැඩි. ඒ වගේ දේවල් වලට වැටකඩලු බැඳෙන්න ඕනේ. බැඳුන් නැතු වුණොත් ওই වගේ දේවල් තව ඉස්සරහට ඊට වඩා ප්‍රබල විදියට එළියට එන්න ඉඩ තියෙනවා. ඒක මහා සමාජ ව්‍යසනයක්. දැන් ওই සිද්ධියේදී මේ එළියේ කතා වෙච්ච දේවල් ටිකක් තියෙනවා. ඒකෙන් මේ එක දෙයක් තියෙනවා මෙන්න මෙහෙම දැන් ඕක පාවිච්චි වුණා හරි නරක තැනකට. ඒ කියන්නේ නිදර්ශනයකට ගෙනාවා මේ කොහේ හරි සිද්ධ වෙච්ච සිද්ධියක්. ඒ කියන්නේ ඇඟලුම් සේවිකාවක් දොස්තර කෙනෙක් අතින් රෝහලකදී අපයෝජනයට ලක් වෙලා ඔය මම හිතන්නේ ඔය මීගමුවේ වෙච්ච සිද්ධියක්. අයව ඒ බිල්ඩින් එකෙන් පල්ලෙහාට තල්ලු කළා. ඔහොම ඒක මම හිතන්නේ ඔහු වැඩිකාරයා බවට පත් වෙලා තියෙනවා. තව පිරිසිදු කරන සේවිකාවක් එකට සාක්ෂි දීලා කොමාරි ඔන්නෝම සිද්ධියක් මං කියෙව්වා. මටත් මතකයි යන්තම් ඔයගේ සිද්ධියක් වුණා කියලා. දැන් මේක මේ පාක්ෂිකත්වයකුත් තියෙනවනේ. දැන් ප්‍රශ්නයක් ආපුවාම ආණ්ඩුව පැත්තේ කවුද විපක්ෂ පැත්තේ කවුද කියලානේ මේකට මේ ඊට පස්සේ වාද විවාද කරන්නේ. දැන් දොස්තර කෙනෙක්ට මේ වගේ දෙයක් සිද්ධ වුණාම දොස්තරලා වර්ජනය කරනවා. අර වගේ දොස්තර කෙනෙක් යතින්ම මේ වගේ සිද්ධියක් වුණාම හෝ වෙන කෙනෙක් යතින් ඒ කියන්නේ ඒ වෘත්තියෙන් යම් අඩු මට්ටමක වටිනාකමින් අඩු මට්ටමක සාපේක්ෂව වටිනාකමින් අඩු නෑ කොයි වෘත්තියක්වත්. නමුත් අර සාපේක්ෂව මෙහෙම එකක් තියෙනවානේ. ඇඟලුම් සේවිකාවක් සහ වෛද්‍යවරියක් කියලා කියන්නේ ඒකේ පැහැදිලි කැපී පෙනෙන වෙනසක් තියෙනවා. ඒ දෙන්නව සමාජයේ පිළිගන්න. ඒක සමාජ පිළිගැනීම සහ ඒකේ තියෙන ඇත්ත වශයෙන්ම තියෙනවනේ මේ දෙන්නගේ අවශ්‍යතාවයේ. ඒ කියන්නේ මිනිසුන්ට මේ දෙන්නව අවශ්‍ය වෙන ප්‍රමාණයේ ලොකු වෙනසක් තියෙනවා. දැන් මේක ඔයාගේ දෘෂ්ටි කෝණයෙන් ඔයාගේ සමාජයේ බලන කෝණයෙන් මේ දෙක කියනවා එහෙනම් ඒකට මොකද එහෙම මේ සැලකුවේ ඒ අවස්ථාවේ මේක වඩා වටිනවද කියන ප්‍රශ්නේ තියෙනවා. ඉතින් ඇත්ත වශයෙන්ම
මම මේක ගැන කතා කරලා එක ප්‍රශ්නයක් ඇහුවා ඒ මගෙන් ප්‍රශ්නය අහපු එක්කෙනෙක්ගෙන්. මං ඇහුවා ඔයාගේ පුතෙක් ඉන්නවා නම් ඔයා කැමති ඒ පුතා වෛද්‍යවරියක් කසාද බඳිනවටද ඇඟලුම් සේවිකාවක් කසාද බඳිනවටද කියලා. එතකොට එයා නිරුත්තර වුණා. දැන් ඇත්ත වශයෙන්ම කියනවා නම් මොකද්ද ඉන්දික අපි මෙහෙම මිනිස් ජීවිත සංසන්දනය කරන්න උවමනා නැහැ. නමුත් මේ ප්‍රශ්නේ දැන් ඇවිල්ලා තියෙනවා. වෛද්‍යවරියකට මෙවැනි අතවරයක් වීම ඔයාගෙනුත් ඒක පොඩ්ඩක් කියවුණා. වෛද්‍යවරියකට මෙවැනි අතවරයක් වීම සම්බන්ධයෙන් සමාජයක් හැටියට අපි යම්කිසි විදියක ඉන්නව නේද? අපොහසත් අසමත් තැනක. ඔව් ඇත්තටම මේ කියන්නේ මමත් ඇත්තටම කැමති නැහැ මේක මේ කියන්නේ මේ වෙන් කරලා හුවා දක්වන්න. ඒ කියන්නේ වෛද්‍යවරුකුත් මේ ඇඟලුම් සේවිකාවකුත් කියලා. නමුත් දෙන්නම දූෂණයට ලක්වීම එකම කාරණාවමනේ. ඔව්. එකම දේ දූෂණය වෙනවා. ඔව්. හැබැයි අර ප්‍රශ්නේලා තියෙන දැන් අපි කියමුකෝ රටේ ජනාධිපති මැරෙනවා හෝ මරණවයි කියන එකයි ඔව්. මං වගේ කෙනෙක් මැරෙනවා හෝ මරණවයි කියන එකයි දෙකක් නේ ඇත්තටම. ඒක තමයි මං ගෙනාව තර්කයක් හැටියට මං කිව්වා. ඔව්. ඒක තමයි ඇත්ත තත්ත්වේ. ඔව්. හැබැයි අපි ඔක්කොම මිනිස්සුયો. ඒක වෙනම වැඩක්. ඒක ඇත්ත. ඔව්. ඒක මිනිස්ස ඒක තමයි ප්‍රශ්නෙත් වෙලා තියෙන්නේ. කියන්නේ අපි මනුස්සකම කෝ අපේ මනුස්සකම කියන ಗುಣධර්මේ කෝදැක්. ඔන්න ඔතනයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. මනුස්සකම කියන එක නැතිවීම තුල තමයි මේ අභාග්‍ය වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඒක වෛද්‍යවරියකට වෙනවද ගෘහ සේවිකාවකට වෙනවද නැත්නම් ඇඟලුම් සේවිකාවකට වෙනවද කාට වෙනවද කියන එක වෙලා තියෙන්නෙම මනුස්සකම කියන එක දැන් බින්දුවටම වැටලා ඉවරයි. එතන ඒ தත්ත්වය තුල තමයි ඔක ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. ඒත් දැන් වෛද්‍යවරියක් කියන්නේ ඇත්තටම සෑහෙන අපි රැක බලා ගත යුතු කෙනෙක් නේ. ඔන්න උතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ කියන්නේ- අපි ඇයව රැක බලා ගත යුතු නැද්ද? ඒ කියන්නේ හැම කෙනාම රැක බලා ගන්න ඕනි කියන තැන අපි ඉන්නවා. හැබැයි වෛද්‍යවරියක්ව මෙවැනි අනාරක්ෂිත තැනක රැඳෙව්වහම වෛද්‍යවරියක් නිෂ්පාදනය කරගන්න වෛද්‍යවරියක් නිර්මාණය කරගන්න අපි මොනතරම් මුදලක් වියදම් කරලා තියෙනවද? රට හැටියට අපි දෙමව්පියෝ හැටියට ඒගොල්ලෝ මොනතරම් බලාපොරොත්තු තියාගෙන ඉඳලා තියෙනවද? මෙන්න මෙතනනේ ප්‍රශ්නේ තියෙන්නේ. ඔය ඒ කියන්නේ මෙහෙමයි දැන් ඇත්තටම වෛද්‍යවරියක් අපිට ගොඩනගා ගන්න ඒත් අපිට අවශ්‍ය ප්‍රමාණයටවත් දැනට රටේ නැහැනේ. නෑ. වෛද්‍යවරියෝ හෝ වෛද්‍යවරු වෛද්‍ය වෘත්තිකයෝ අඩුයි. එතකොට ඒ තත්ත්වය තුළ දැන් අපි වගේ කෙනෙක්ට ඕන එකක් ඒව කරන්න පුළුවන්. නමුත් අපිට වෛද්‍යවරයෙක් වෙන්න බැහැනේ එකපාරටම. නැහැ. අන්න ඒකයි. අපිට යම් යම් අදහස් දෙන්න පුළුවන්. අපි මේ පොත ලියලා තියෙනවා. දැන් ඒ වගේ ලිව්වා කියලා මට ගිහිල්ලා ඉස්පිරිතාලයක මේ සැත්කමක් කරන්න බැහැනේ. බෑ. අන්න ඒකයි. අපිට අපි කිමුකෝ මොන හරි ක්‍රමයකින් කරගත්තයි කියලා. නමුත් ඒකේ කෝ මේ ඒකේ සුරක්ෂිත භාවය. කියන්නේ කෙනෙක්ගේ ජීවිතයක වටිනාකම දෙන්න පුළුවන් කෙනෙක්නේ වෛද්‍යවරයෙක් කියන්නේ. ඉතින් ඒක වෙනසක් තියෙනවා. ඒක හරි. ඉතින් එතකොට ඒත් එක්කම අපි බලන්න ඕනේ ඒගොල්ලොන්ට ඇයි මේ ඒගොල්ලන්ටවත් අඩු ගන්න රැකවරණය දෙන්න බැරි වෙලා තියෙන්නේ. අන්න ඒකයි. ඉතින් ඒත් එක්කම මට ප්‍රශ්නයක් තියෙනවා දැන්. අපි රට ලෝකෙට විවර වෙනවනේ මේ තීන මේ සමාජ මේ මේකත් එක්ක ඒ කියන්නේ දැන්ට තියෙන විවෘත අවකාශයත් එක්ක ඔව් ජාත්‍යන්තරයට අපි විවෘතයි. විවෘතයි. කොහොම කිව්වත් තාක්ෂණයේ දියුණුවත් එක්ක දැන් ඔබතුමාත් එක්ක දැන් මේ කරන සාකච්ඡාව මෙතනට මම එනකන් සියලු දේම පටිගත වෙලා තියෙනවනේ මේ කොහෙන් හරි. ඔව් නෑ කියන්න බෑනේ. එතනින් දැන් අත්මි දෙන්න බැරි වෙලා තියෙනවා අපිට. ඒ කියන්නේ අපේ පෞද්ගලිකත්වයත් අපිට නැති වෙලා. නැති වෙලා. ඔව්. ඒ තත්ත්වයටපත් වෙලා අපේ අර මේ මහාචාර්යතුමා අපේ නලින්ද සිල්ලා මෙතුමා කිව්වා වගේ මේ තාක්ෂණයේ දියුණුවෙන් සිද්ධ වෙන්නේ අපේ පෞද්ගලිකත්වයක් නැති වෙන එක. ඉතින් එහෙම තියෙද්දි ඒ කියන්නේ මේ තාක්ෂණයත් එක්ක ලෝකෙට අපි ගිහිල්ලා නේද ඉන්නේ. ඒතකොට දැන් අපි ගමුකෝ දැන් මේ වෛද්‍යවරියගේ සිද්ධියත් එක්ක අපේ රටේ කෝ අපිට පොලිස්පති කෙනෙක්. ඔව්. පොලිස්පතිවත් පොලිසියෙන් හොයනවා. දැන් ඒකත් හරියට නැහැනේ. කියන්නේ හිටපු පොලිස්පති කියනවා. ඇත්තටම හිටපු පොලිස්පති නෙමෙයිනේ. ඔව්. දැනුත් එතුමා තමයි පොලිස්පති. ඔව්. දැන් මම දැක්ක අද පත්තරවල ඉඳන් දාන්නේ පොලිස්පති කියලා. ඔව් ඉතින් ඇයි එහෙම ඒ කියන්නේ එහෙම කතා කරන්න අයත්
පැහැදිලි නැහැ. ඔව්. දැන් මම දැකලා තියෙනවා සමහර වෙලාවට මේ දුර්වල තැන් අපි හදා ගන්න ඕනේ. අපි මේ විවේචනය නෙමෙයි කරන්නේ. දැන් මම 60 දැකලා තියෙනවා පොලිසියේ මේ බෝඩ් එක ගහලා තියෙන්නේ. පොලිස් අපරාධ කොට්ටාසේ. ඒකට පොලිසිය අපරාධ විමර්ශන කොට්ටාශය. නැත්තම් අපරාධ නිවාරණ කොට්ටාශය. දාන්න ඕනේ අපි භාෂාවත් අපි භාවිතා කරන වැරදිනේ. ඔව්. දැන් ඒක කියන්නවත් කවුරුත් නැහනේ. ඒක පෙන්නලා දෙන්න. දැන් මේ පොලිස්පති හිටපු පොලිස්පතිලු. ඉතින් එහෙම කියන්නේ ඉහළම අය. ඒක කියන්න කවුරුත් නැහැ. ඉතින් ඒ වගේ දැන් මේ මාස 6-7ක් දැන් අපිට පොලිස්පතිවරයෙක් වැඩ බලන පොලිස්පතිවරයෙක් නේ ඉන්නේ. ඇයි අපිට පත් කරන්න බැරි? ලෝකේ දකින්නේ කවුරුත් නැහැ වගේනේ. ඔව් ඇත්තටම දැන් මේ අර පොලිස් මාධ්‍ය ප්‍රකාශක යම් තැන්වල කියලා තිබුණා මේ අපි බොහොම අසරණ තත්ත්වයක ඉන්නේ ඔව් වගේ ඒ කතාවක්. ඇත්තනේ අසරණ වෙනවනේ. ඒක දැන් එහෙම පත් කරන්න බැරි නම් අපි කොහොමද වෛද්‍යවරියක් රකින්නේ? නැත්නම් අපි කොහොමද කම්මල් මේ ඇඟලුම් සේවිකාවක් රකින්නේ? අපි කොහොම අපේ සුරක්ෂිතතාව. ඒක ගිලිහිලා ගිහිල්ලා ඉවරයි. ඒ කියන්නේ අපි මේ ඕනකමින්ද නැද්ද දන්නේ නැහැ. නමුත් ඒක අපිට තේරෙන්නේ නැහැ. හැම එකම එහෙමයි. මේ මොනවාද? ආහාර සුරක්ෂිතතාවය. අපෙන් ගිලිහිලා. අපි කන්නේ වසනේ 90%ක්ම. දැන් කවුද ඒකට ක්‍රියාමාර්ග ගන්නෙ? ගන්න නැහැ. ගන්න බැරි තරමට අපිපත් වෙලා. ඒ කියන්නේ අපි මොන හරි වලින් වැහිලා ඉන්නේ. මට නම් තේරෙන්නේ නැහැ. ඒ වැහිලා තියෙන එක අපි එළියට ගන්න ඕනේ. එහෙම ගත්තොත් තමයි අපිට මොන හරි කරගන්න පුළුවන්. දැන් මේ කාරණේ ඔය කිව්වා වගේම මේ ඉන්දික කිව්වා වගේම ජාත්‍යන්තරයට විරුද්ධ වෙලා දැන් අපි හිතමු පිටරට කෙනෙක් කියවනවා ලංකාවේ මෙන්න මේ ප්‍රදේශයේ වෛද්‍යවරියක් මෙහෙම යම් පුද්ගලයෙක් වතින් දූෂණය වෙලා කියලා. දැන් අපි වෙන රටක ඔය වගේ දෙයක් කියව ගමන් අපි එකපාරට අපේ හිතට එන්නේ අපෝ මහා නූගත් රටක් නෙමේක වගේ එකක්. දැන් අපි හිතමු දියුණු රටක ඔය වගේ සිද්ධියක් සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි ඒක සිද්ධ වෙන ඒ කියන්නේ සිද්ධ වෙන විදිය සහ ස්ථානය වෙනස්. සිද්ධ වෙන ක්‍රමය වෙනස්. මේ සිද්ධ වෙන ක්‍රමයේ තමයි මේ අවුල තියෙන්නේ. බලන්න මේ දැන් අනුරාධපුර හොස්පිටල් එකේ ඒගොල්ලන්ට බැරි වෙලා තියෙනවා එතන මේ ආරක්ෂකයෝ රඳවන්න. එතකොට ඒ ගේට් වලට දොරවල් වලට ඒවට හරියටි මේ දොරගුළු නැති එහෙම තත්වයක්ලු තියෙන්නේ ආරංචි විදියට. ඉතින් ඒව සම්බන්ධයෙන් කිසිම විදියකට මෙතෙක්කල් කවුරුත් ක්‍රියාත්මක වෙලා නැහැ. දැන් මේ ආණ්ඩු අද ඊයේ නෙමෙයි තිබුණේ ආණ්ඩු තිබුණා දිගටම. ඒක රෝහල් අධිකාරිලා හිටියා. දැන් ඒගොල්ලෝ රෝහල් අධිකාරිලා පවා මේකට වගේ කියන්න ඕනේ. ඔව් ඒත් එක්කම වෘත්තීය සමිතිය. ඔව්. දැන් මේ හැම එකකටම වෘත්තීය සමිතිය ඉන්නවානේ. ඔව්. දැන් ඒගොල්ලන්ගේ කාර්යභාරය මොනවද? වැඩි පඩි ඉල්ලා ගන්න එකද? අඩුවෙන් වැඩ කරන එකද? ඔව්. ඊට එහා ගියේ මොනවත් නැද්ද? ඔව්. මට නම් හිතෙන්නේ එහෙම කරන්නේ නැද්ද කොහෙද? දැන් වෘත්තීය සමිති කරන අයත් ඉන්නවානේ කියා නොකර වැටුප් ලබන. මම හිතන්නේ. එහෙම පිරිසක් ඉන්නවා. ඒ කට්ටියගේ මොනවද වගකීම? දැන් මේ සෞඛ්‍ය සම්බන්ධ කාරණා ඔයා මේකේ කතා කරලා තියෙනව නේද? ඔව් පැහැදිලිව. ඔව්. අපි මේ ඒකෙන් කාරණා කීපයක් අරන් බලමු මේ සිද්ධියට සම්බන්ධව අපිට කතා කරන්න පුළුවන්ද කියලා. ඔව්. දැන් අපි මේ පෙරළුවා ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත් නව යෝජනාව ලංකාවාදයේ ඉන්දික උබේසේකරගේ මේකේ 162 වෙනි පිටුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය සෞඛ්‍ය ප්‍රතිපත්ති හැටියට කොටස් තියෙනවා මේකේ ඔව් 17ක් තියෙනවා. මේ කොටස් 17න් කියවෙන දේවල් මං හිතන්නේ අපිට මෙතනදී සලකා බලන්න පුළුවන් කීපයක්. එකක් තියෙනවා මෙතන ඕනෑම හදිසි අවස්ථාවකදී මුහුණ දිය හැකි රෝහල් පද්ධතියක්. සෞඛ්‍ය නිලධාරීන්, වෛද්‍යවරුන්, හෙදේදියන්, රෝහල් සේවකීන් ස්ථාපිත කිරීම. සෑම රටවැසියෙකුටම ගිලන් රථයක අවශ්‍යතාවය සපුරාලීම, කිසිදු විටක හිඟයකින් තොරව ඖෂධ ලබා ගැනීමට සැලැස්වීම, සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ සියලු දෙනා හඳුනාගත හැකි ආකාරයට ඔවුන් වෙනින් අනන්‍ය වූ හැඳුනුපතක් ලබා දීම. මේ වගේ දේවල් යෝජනා කරලා තියෙනවා. දැන් මේක ඇතුලේ මම හිතනවා මේකට ඉන්දික අපිට සංශෝධන විදිහට මේ සිද්ධිය නිසා
අපිට ඇතුළත් කර හැකි දේවල් තියෙනවා. ඒක තමයි ඒ කියන්නේ දැන් සේවයට පැමිණ සේවය කරන විශේෂයෙන් වෛද්‍යවරයන් දැන් පිරිමින්ට මේ අනතුර නැහැනේ. දැන් පිරිමියෙක්ව ඇවිල්ලා කවුරුහරි දූෂණය කරන්නේ නැහැනේ. ඔන්නම් එයාව මංකොල්ලකයි. එහෙම නැත්තම් තරහක් තියෙනවා නම් ඇවිල්ලා මරලා දාලයයි. හරි අනතුරක් කරයි. ඒකට පිරිමියට මූණ දෙන්නත් පුළුවන්. දැන් වෛද්‍යවරියක් මුල් පත්වීම හැටියටනේ ඔය විශේෂයෙන් දුර පළාත් වලට යෙදෙන්නේ. එතකොට ඒ වගේ අයට අර නිවසේ එතෙක්කල් තිබුණු ආරක්ෂාව සපේන විදිහට මේ පද්ධතිය සකස් වෙන්න එපා මුළු රට පුරාම. විශේෂයෙන් ඔය දුර පළාත් වල දැන් ඔයා කිව්වා වගේ ඒ දුර පළාත් වල ළඟ ගෙවල් නැහැ. කෑ ගැහුවට කාටවත් ඇහෙන්නේ නැහැ. මෙහෙම ප්‍රශ්න තියෙනවා. එතකොට මේවාට මේ යෝජනා හැටියට ඇතුළත් වෙන්න ඕනි කියලා මම හිතනවා. මේවා අඩු ගානේ අපේ දැනට තියෙන ව්‍යවස්ථාවේවත් ඒවා තියෙනවද කියලා. නෑ ඒක මේ ඇත්තටම දැනට ව්‍යවස්ථාවේ නැහැ ඕවා. දැන් මගේ යෝජනාවේ තමයි මේ පළවෙනි වතාවට ඔහොම මේ ප්‍රතිපත්තීන් විදියට අමාත්‍යාංශ 22කට ඇවිල්ලා තියෙන්නේ. දැන් තියෙන ව්‍යවස්ථාව ඒවා නැහැ මොනවත්ම. ඒ නීති කතන්දර ටික විතරයිනේ තියෙන්නේ. නමුත් ඉතින් ওই වගේ කාරණායි රටේ ජනතාවගෙන් දැන් ඔබතුමා කිව්වා වගේ මේකටත් තව පැහැදිලි කර ගැනීම අවශ්‍යයි. අපි දාලා තින්නේ කියන්නේ රෝහල් පද්ධතිය නවීකරණය වෙලා ඒ ආකාරයෙන් සිද්ධ වෙන්න ඕනේ කියලා. ඉතින් එතකොට ඒකට රෝහල් කාර්ය මණ්ඩලයේ අවශ්‍යතාවත් ඉෂ්ට වෙන්න ඕනේ කියලා තමයි සඳහන් වෙන්නේ. නිකන් අපි හිතුවොත් නිල නිවාස වල තිබිය යුතු ආරක්ෂාව නේද? ආරක්ෂාවක් තියෙන්න එපා. ඇත්තටම බලන්නකෝ මේ වගේ මැරේකුට ඇවිල්ලා නිකන් මංකොල්ලයක් කාලේ යනවා කියන එක අපිට පිළිගන්න පුළුවන්. හැබැයි මේ කාන්තාවක් ස්ත්‍රියක් දූෂණය කරලා අතවර කරලා යන්න පුළුවන් කියලා කියන්නේ ඒක දරුණු තත්ත්වයක්. ඒ කියන්නේ වෙන කිසි කෙනෙක් එතන ඉඳලා නැහැනේ. ඒ කියන්නේ අන්න ඒකයි. ඒ කියන්නේ බලා කියා ගන්න. මොකද විශේෂයෙන් ඇත්තටම කියනවා නම් දුර පිටපළාත් වල එහෙම ඉඩකඩ වැඩි නිසා තමයි ඒක ගොඩක්ම ප්‍රශ්නේ තියෙන්නේ. ඒකට ආරක්ෂාවක් යොදවන්න ඕනේ අනිවාර්යයෙන්. ඒගොල්ලන්ගේ ආරක්ෂාව. ඒගොල්ලන්ගේ රැකියාවේ සුරක්ෂිතභාවය. ඒ කියන්නේ රැකියාවක් බයසක නැතුව කරන්න පුළුවන්කම තියෙන්න. මොකද ඒ අය පැය 24 ඔන් ඩියුටි නේ. ඒ කියන්නේ ඒ කට්ටිය අවශ්‍ය වෙලාවට ඉස්පිරිතාලට අවශ්‍ය වුණොත් ගේන්න කියලා කියන්නේ ඒකනේ. ඔව්. කතා කළොත් එන්න ඕන විදියටනේ නේවාසිකාකාරයක ඉන්නේ නැත්තම් ගෙවල් වල ගිහිල්ලා ඉන්න පුළුවන් නේ. Tamanට පුජ්‍යලික තැනක ගිහිල්ලා මේ බෝඩිමක ඉන්න පුළුවන් නේ. එහෙම නෙමෙයි. ඒක හදලම තින්නේ ඒකට. එතකොට ඒකේ ආරක්ෂාව සැපීමත් රජයේ වගකීමක්. ඔව්. පැහැදිලිවම රජයේ වගකීමක්. ඒ කියන්නේ හැමතැනටම මුදල් හදල් යනවා කියලා ඒක ප්‍රශ්නයක් නෙමෙයි. දැන් එහෙම රැක ගන්න බැරි වුණොත් ඇත්තටම රජයේ දුර්වලතාවයක් හැටියට තමයි ඒක ඉස්මතු වෙන්නේ. ඒ රට පුරා රෝහල් පද්ධතිය ඒකයි අපි කියලා තින්නේ. ඔගේ පැහැදිලිවම රට පුරා රෝහල් පද්ධතිය විධිමත් වෙන්න ඕනේ. කියන්නේ අවශ්‍ය කාර්ය මණ්ඩලය ඒ අයට පහසුකම් සියල්ලක්ම සැපිරෙන්න ඕනේ. මේකේ බටහිර වෛද්‍ය විද්‍යාවේ නවීන ක්‍රම, නවීන යන්ත්‍ර සූත්‍ර ආදීන් සෞඛ්‍යාංශය පොහොසත් කිරීම කියනකොට ඇත්ත වශයෙන්ම සෞඛ්‍යාංශය වගේම සෞඛ්‍යාංශයට අවශ්‍ය ඒ කියන්නේ අඩුම ගානේ මේ හොරෙක් එනවාද කියලා බලාගන්න CCTV කැමරාව. ඒක නිරීක්ෂණය කරන කෙනෙක් පැය 24 පුරාම. එතකොට එහෙම කෙනෙක් හිටියා නම් එයා දකිනවා ආරයිට් මෙන්න මෙතනින් දැන් පුද්ගලයෙක් මෙහෙම යනවා. එතකොට එයාට පුළුවන් එලාම් එකක් මේ වාදනය කරලා ඒ අනතුරු අඟවන්න. ඔව් ඒ කියන්නේ දැන් මහ ලොකු වියදම් යන වැඩ නෙමෙයි ඔය. නෑ. දැන් සාමාන්‍ය තත්ත්වයටපත් වෙලා තියෙනවනේ. ඔය පිටපළාත් වල අපේ ගෙවල් වලත් CCTV තියෙනවා. ඉතින් ඒ වගේ පද්ධතියක් දාලා එක තැනකින් මේ පාලනය වෙන්න හරි ඒක කරනවා නම් ඇත්තටම රට පුරා රෝහල් තියෙනවානේ. දිස්ත්‍රික් රෝහල්, ඒ ග්‍රාමීය රෝහල්, ඒ හැම එකම ඒවයි ඇත්තටම ඒවට තියෙන සැලකිල්ල අඩු වෙලානේ තියෙන්නේ ඔය. ඒ කියන්නේ සැලකීමක් නැහැ. උඹලා බෙහෙත් ගන්නවා නම් ගනි. දොස්තරලා වැඩ කරනවා නම් වැඩ කරපන්. උඹලා හිටියත් එකයි නැතත් එකයි. අපි කරන්නම් වගේ. සමහරු කියනවා දැන් මේ ප්‍රශ්නෙන් වුණාම වෛද්‍යවරු වර්ජනය කළාම උඹලා ඉඳන් පැත්තකටලා අපි කරගන්න. එහෙම තත්යකටපත් වෙලා නේද? සමහරු එහෙමත් තර්ජනය කරනවා. දොස්තරලා ඕන්නේ අර මේ හාල් ගණන් යනකොට මේ ගොවි උඹලා ඕන්නේ අපි කරගන්නම් කියන්නේ. හාල් කන්නේ කොහොමද මේ ගොවියෝ වගා කරේ නැත්තම් බත් කන්න බෑනේ. ඒ වගේ මෝඩයොත් ඉන්නවා. ඒ කියන්නේ ඇත්තටම එහෙම වෙලා තියෙන අපේ වහල්භාවය නිසා. ඒ කියන්නේ
අපි මේ එක වන් සයිඩ් ඒ කියන්නේ එක පැත්තයි දකින්නේ. අපි කවදාකවත් දෙපැත්ත දකින්නේ නැහැ. නෑ වෛද්‍යවරු වර්ජනය කරනවා. දැන් එතකොට එතනදී ඇයි මේ වෛද්‍යවරු වර්ජනය කරන්න කියන හේතුව හොයන්නේ නැහැ කවුරුත්. ඔව්. එතකොට වෛද්‍යවරුත් ඒ වගේමයි. දැන් ඒගොල්ලොනුත් කපාර සමහර දේවල් වලට අනවශ්‍ය දේවල් වලටත් වර්ජනය කරනවා. ඒකටත් අපි ඕකේ පිළිතුරක් දීලා තියෙනවා. ඔව්. ඒ වෘත්තීය සමිතිය අපිට ඕන විදියට කරන්න බෑ කියලා. ඒ වෘත්තීය සමිතිය අවසානාත්මකවනේ වර්ජනයක් කරන්න ඕනේ. ඒවා මේ හිතුමතයට අද උදේ එකපාරටම වර්ජනය කර ඒවා බෑ. මොකද මිනිස්සුත් එනවනේ ඒකට දැන් ඉස්පිරිතාලයකට එන්නේ ඇත්තටම මේ සල්ලි දින මිනිස්සු එන්නේ නැහනේ. සල්ලි දින මිනිස්සු පෞද්ගලික රෝහලකින් බෙහෙත් ටික කරගනි. සාමාන්‍ය ඔය වගේ දැන් අනුරාධපුර වගේ හැබැයි මේ ඉන්දික මම දන්නවා ඉන්දියාවේ පෞගේ අවුරුද්දේ මම මේක කතා කරා කීප බරසන් කීපයකම මේ වගේම පුහුණු වන වෛද්‍යවරියක් දූෂණය වුණා ස්වේච්ඡා සේවකයෙක් අතින් බටහිර බෙන්ගාලේ කොල්කටාවේ ඒ වෙලාවේ මුළු වෛද්‍ය ක්ෂේත්‍රයේම ඒගොල්ලෝ සේවයෙන් අයින් වුණා. ඒගොල්ලෝ කිව්වා මෙයාව අල්ලන්න ඕනේ. අල්ලලා මෙයාට මේ අපිට සාධාරණ ඉෂ්ට කරන්න ඕනේ කියලා ඒ වහම ඔහු අත්අඩංගුවට ගත්තා. ඊට පස්සේ මිනිහාව ලයිෆ් ඉම්ප්‍රිසන්මන්ට් එකක් ජීවිතාන්තය දක්වා හිරේට දැම්මා. නමුත් ඒ හිර දඬුවම ගැන ඒගොල්ලෝ සෑහීමකටපත් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ කියන්නේ මෙයාව එල්ලලා මරන්න ඕනේ කියලා. එතකොට වන්දි ගෙව්වා ඒ වෛද්‍යවරියගේ පවුලට මිලියන 1.7ක ඉන්දියන් රුපියල් වන්දියක් ගෙව්වා. ඉතින් ඇත්තටම ඒ කියන්නේ ආණ්ඩුව පිළිගන්නවා තමන්ගේ අඩුපාඩුවක් එතන තිබුණයි කියලා. ඒ ආණ්ඩුව පිළිගත්තා. එතකොට ඇයි මේ ආණ්ඩුව පිළිගන්නේ නැත්තේ? පිළිගන්න ඕනේ මේගොල්ලෝ. ඇත්තටම මේ වෛද්‍යවරියට මේ සිද්ධ වෙච්ච දෙයට සම්පූර්ණයෙන්ම වග කියන්න ඕනේ සෞඛ්‍ය අමාත්‍යාංශය, ඒ රෝහල් අධිකාරිය සහ මේ ආණ්ඩුව. ඉතින් මේ ආණ්ඩුව කියලා කියන්නේ මේ අලුතෙන් පත් වෙච්ච ආණ්ඩුව විතරක් නෙමෙයි. මෙතෙක් පැවති සියලු ආණ්ඩු. මොකද ඔය නිල් නිවාස හැදුවේ මේ ආණ්ඩුවෙන් නෙමෙයිනේ. එතකොට මෙතෙක් ඒවා ගැන කිසිම සැලකිල්ලක් දක්වලා නැහැ. හැමදාම හොරු වෙන්නෙත් නැහැ. හැමදාම දූෂකයෝ වෙන්නෙත් නැහැ. එන වෙලාවට ඔන්න ආවා. අවිල්ලා මේ දේ කෙරුවා. එතකොට ඒ අලාභි සිද්ධ වුණේ පවුලට ඒ දෙමව්පියන්ට. තාත්තා කෙනෙක් එහෙම කොහොම ඉවසනවද මේක? ඒකයි මම කල්පනා කරන්නේ. නෑ ඒක තමයි ඒක පද්ධතියේ වරදනේ. ඔව්. දැන් ඒක ඉස්පිරිතාලේ ඉන්න රෝහල් අධ්‍යක්ෂකවරු ඉන්නවා. තව ওই කී දෙනෙක් ඉන්නවද සේවයේ? ඒ ස්ථාන බාර කට්ටිය ඉන්නවා. ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරු ඉන්නවා. හැම මං හිතන්නේ මේ නොසලකිල්ල. අනිත් එක තමයි ඔයා මේ ඉන්දික මට කියපු කතාවක්. එයාගේ අම්මා නෙමෙයි තාත්තනේ. තාත්තා රෝහලේ ඉන්න කාලේ ඒ එතන අත්දැකීම් මට කියලා තියෙනවා. එතකොට ඒවැත් බැලුවාම ඇත්ත වශයෙන්ම කියනවා නම් රෝහල් පද්ධතියක තිබිය යුතු ඒ රාත්‍රී කාලේ නේද? තිබිය යුතු ඒ සහනය ඒවා බොහොම අවම මට්ටමක තියෙන්නේ නේ. බලන්නේ නැති තරම්. ඔව්. බලන්නේ නැති තරම් කියන්නේ දැන් තාත්තා දවස් 16ක් හිටියා. ඉන්නකොට ඉතින් මම රෑ නැගිටලා ඉන්නවා. කොටින්ම මේ ඌරුමීයෝ. ඔව්. ඒ වාට්ටු විතරක් ඌරුමීයෝ 30 40ක් ඉන්නවා. දැන් ඒක දකින්න ඕනේනේ කවුරු හරි. මේ කොළඹ ස්පිරිතාලවලනේ. ඔව්. කොළඹ ප්‍රධාන පෙළේ රෝහල්. ඉතින් අර එහෙම ඉන්නවනේ. දැන් ඒකට පිළියමක් යොදන්නේ නැහැනේ කවුරුත්. ඒක දකින්නවනේ කවුරු හරි දකින්න ඕනේනේ. දැන් අපිට එතන ගිහිල්ලා ඒ වැඩේ කරන්න බෑනේ. එතන මර්ධනය කරන එක. එතන උරුම හියෝ ටික අපිට මර්ධනය කරන්න බෑනේ. නමුත් ඒක සලකන්නේ නැහැ. ඒක නොසලකා හරින තත්ත්වයක් තියෙන. ඒ වගේ අනිත් වැඩත් ඒ වගේම තමයි. සැලකිලි කියන ඒවා නෑ. ඒක තමයි මම කිව්වේ අර අවසාන වශයෙන්ම තියෙන්නේ මනුස්සකම කියන එක ගිලිහිලා ගිහිල්ලා. මනුස්සකම ගිලිහිලා ගියාම අපිට අනිකාව දැනෙන්නේ නැහනේ. දැනෙන්නේ නැහැ. අපි අපේ වැඩේ කරගෙන යනවා. තමන්ගේම වෛද්‍යවරියක් බලා ගන්න නැති රෝහලක් සෞඛ්‍ය අමාත්‍යාංශයක් බලාගනීද කියන්නකො ලෙඩ්ඩුන්. ඒක තමයි පැහැදිලිවම. ඒ කියන්නේ තමන්ටම දෙයක් වෙන්න ඕනේනේ. ඔව්. ඒ කියන්නේ මට දෙයක් වෙන්න ඕනේ මගේ ගෙදර ඉන්න අය හරි අනිත් අය හරි ඇස්සෙරෙන්න. එතකන් ඇස්සෙරෙන්නේ නැහනේ කාටවත්. ඔව්. දැන් ඕක දැනුන්නේ නැහනේ. දැන් වෛද්‍යවරුන්ට උනත් ඒක දැනුන්නේ නැහැ මේ සිද්ධිය වෙනකන්. දැනුන්නේ නැහැ. ඔව්. දැනුණා නම් අර තීන අඩුලුඩුකම් ටික හැදෙනවනේ. ඔව්. ඔව් වැසිකිළියකට ලොක් එකක් නැත්තම්. පිරිමි කෙනෙක්ට ඕන තැනක යන්න පුළුවන්. ඔව්.
නමුත් මේ කාන්තාවකට ඔව්. ඒ සුරක්ෂිතතාවය ගැන නොහිතපු නිසා නේද අර හිස්තැනක් තිබුණ හින්දානේ අර මනුස්සයාට ඒක ඉඩ ප්‍රස්තාව ලැබුණේ. නැත්තම් නැත්තම් ඉඩ ප්‍රස්තාවක් ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ නැහැ. අපි මේ ඒ කියන්නේ පල්ලි අපි- මල්ලක් පාර මැද්දේ තියලා තිබ්බම ඕන කෙනෙක් අරන් යන්නත් ඔව් ඒ කියන්නේ අපි මේ ඒක තමයි වැඩේ. අවසානයේ ඕක එන්නේ නියාමනයට. දැන් අපි මේකේ යෝජනා කරලා තියෙන නියාමන කොමිසම. ඒකට සෞඛ්‍ය නියාමනයක් තියෙනවා. නියාමනයක් එන්න ඕනේ. ඒ කියන්නේ හැමතිස්සෙම නියාමනයේ දුර්වලතාවයක් අපේ තියෙනවා. හැම ප්‍රශ්නෙටම ප්‍රවාහනය අධ්‍යාපනය හැම එකකටම. ඒක තමයි වෙලා තියෙන්නේ. අපෙන් ගිලිහිලා ගිහිල්ලා අපිට දැනෙන්නේ නැහැ. නූල කැඩිච්ච සරුංගලේ වගේ අපි මොනවද දැනෙන්නේ නැතුව යන්නේ මේ. දැනෙන්නේ අපිටම මොන හරි වුණ දාට. එච්චරයි. එතකන් දැනෙන්නේ නැහැ. ඒක වෙච්ච දාට ඔන්න දඟලනවා. එහෙම බෑ. අර ඒ පද්ධතිය හදා ගන්න ඕනේ අපි. ඒ අඩුලූඩුකම් අවම කරගන්න තමයි දැන් තාක්ෂණයේ දියුණු වෙලා තියෙන්නේ. එතකොට අපි මේ අඩුලූඩුකම් මගහරවගෙන කළොත් අර කාටවත් චෝදනා කරන්න ඉඩ ප්‍රස්තාව ලැබෙන්නේ නැහනේ. දැන් මේ මනුස්සයාට ඒකක් කරන්න හිතෙන්නේ ඒ අඩුතෙන් දැන් හොරකම් කරන්නේ. අපි නැගිටලා ඉන්න වෙලාවට හොරකම් කරන්නේ නෑනේ. අපි නිදාගෙන ඉන්න වෙලාවනේ ඕක. ඒකත් අපේ මොකක් හරි දුර්වලතාවක් එයා නිරීක්ෂණය කරනවානේ. කරලා තියෙනවා. කරලා තියෙනවානේ. ඒකට තමයි දැන් අපි තාක්ෂණය භාවිතා කරගෙන අපිට නැගිටලා ඉන්න බෑනේ. පැය 24ම කවුරුවත් නැගිටලා ඉන්නේ නෑනේ හොරු වෙනවා කියලා. නමුත් ඒකට විකල්ප තියෙනවා. අඩු ගානේ සයිරන් එකක්. දැන් ওই ස්පිරිතාලෙක ඒවා තියෙන්න ඕනේ. ටක් ගාලා බෙල් එකක්. දැන් ඒ වෛද්‍යවරියට යම් කිසි බටන් එකක් ගෙබ්බුවාම පොලිසිය හරි එන්න මොන හරි හැම පද්ධතියක් තිබුණා. තමයි අඩුම තරමින් අර මේ වෙලාවේ මං හිතන්නේ මුළු ලෝකෙම තරුණියන්ගේ ආරක්ෂාවට විවිධ උපකරණ දීලා තියෙනවා. ඒ කියන්නේ බැටරි වලින් වැඩ කරන ඒක මෙහෙම අර පුද්ගලයාගේ ඇඟට තිබ්බහම අර කරන්ට් වදිනවා. ඒ වගේ ඒවා. ඉලෙක්ට්‍රිෆයිං අයිටම්ස් තියෙනවා. තව තියෙනවා දැලක් වගේ එකක්. ඒක මේ අතේ ගෙනියන්න පුළුවන් එකක්. ඒක මේ තමන්ගේ කාමරේ තියාගන්න පුළුවන්. ටක් ගාලා ඒක අරන් මෙහෙම දික් කරපුවා අර දැලකින් ඒ පුද්ගලයාව වැහෙනවා. එතකොට ඒ පුද්ගලයාව අල්ල ගන්න පුළුවන්. වෙන කාට හරි ඇවිල්ලා. මෙයාට පැනලා යන්න පුළුවන්. ඒ වගේ විවිධ උපක්‍රම තියෙනවා. දැන් සටන් ක්‍රම ඉගෙන ගන්න බෑනේ හැම ළමයෙකුටම. ඉතින් ඒක නිසා මේ වගේ දේවල්වත් අඩු ගානේ ඉතින් ඔය වගේ දේවල් දෙන්නේ කොහෙද කියන්නකෝ ලයිට් එකක් දාන්න නැති උන් දොරකට අගුලක් හයි කරන්න නැති උන් අරව ගෙනත් දෙයි දේව ළමයි. ඔව් අනිත් එක තව කාරණාවක් තියෙනවා. දැන් ඒවා අපි විසින්ම කඩනවානේ. නේද විශේෂයෙන්ම පොදු තැන්වල අපි ගමුකෝ පොදු ඇසිකිලියක් ගත්තත් ඒකේ තියෙන කරාමි කඩනවා. අර වැසිකිළියේ තියෙන විදේශවරක තිබුණත් ඒක කඩනවා. ඒක අනිත් එක පාවිච්චි කරනවා කියලා හිතන්නේ නැහනේ. ඊට පස්සේ දැන් ඒක අපෙන් සල්ලි ආය කරනවානේ දැන් තියෙන විදියට. රුපියල් 20ක් 30ක් ගන්නවානේ. හැබැයි ඒක හදන්නේ නැහැ. ඒක හදන්නේ නැහැ. දැන් අපෙන් සල්ලි ගන්නවා. ගන්නව මොනවද වෙනවද දන්නේ නැහැ. නමුත් අරක හදලා තියන්නේ නැහනේ. දැන් අද ඇදුනොත් කොටින්ම මේ දැන් මේ ඔය මාකුඹුරේ මේ අධිවේගී ඔව් ඒකේ අර වීදුරුවක් කැඩලා තිබුණා. දැන් බස් එකක් හැප්පිලා. තාම මං හිතන්නේ හදලා නැහැ. දැන් මාස 3-4ක් එනවද කොහෙද? ඒ වගේ දේ එහෙම කරන්න උත්සාහයක් ගන්නෑ. ඔව්. ඒවා අතෑරෙනවා. ඒ ගැන අවධානය යොමු වෙන්නේ නැහැ. අර වගේ සුළු දේවල් කරන්න නැති වුනහම අර ওই වගේ වැරද්දක් කරන්න ඉන්න මිනිස්සෙක්ට එයාට ලොකු අවස්ථාවක් ලැබෙනවා. මේක ඒ අවස්ථාවෙන් එයා ප්‍රයෝජනය ගන්නවා. ඉතින් ඒක අපිට මේ මොකද ස්ත්‍රී දූෂකයෝ බිඳුවට බස්සන්න බැහැනේ. ඒක මානසිකව ඇති වෙන ඒ මනුස්සයාගේ තියෙන ව්‍යාධියක්නේ. ඒක අපි කාටවත් නතර කරන්න බෑ. හැබැයි ඒකට අපිට පුළුවන් අවස්ථාවක් නොදී ඉන්න පුළුවන්. ඒ වගේම ඒ අවස්ථාවට එයා උත්සාහ කරනකොට එයා වළක්වන්න විදිහේ තියෙන්න ඕනේ. මිනිහෙක්ව වැරද්දකට යොමු කරලා වැරද්දෙන් නිවැරදි කරන එක නෙමෙයි අපේ යුතුයකම් වෙන්න ඕනේ. දැන් අපි මේ සාකච්ඡාවක් කිරීම තුලත් අපේ වැඩසටහන නරඹන මිනිස්සු අඩු වෙන්න පුළුවන්. මොකද අපි අපේ මිනිස්සු වෙලා තියෙන අර හැමතිස්සෙම මේ මොලෙත් ඒකමනේ තියෙන්නේ මේ කුණු රසයට තමයි කැමති. හොඳ දෙයක් බලන්න අඩුයි. හැබැයි ඒක අඩුවෙන් හරි බලලා හොඳ තැනකට ගෙනේවි කියන පරමාර්ථනේ අපි මේ වැඩසටහන කරන්නේ. ඉතින් ඒ වගේ දැන් සෞඛ්‍ය වුණත් අපි යෝජනා කරලා තියෙන්නේ මිනිස්සෙක් රෝගී කළා නිරෝගී කරන එක නෙමෙයි වැදගත්. නිරෝගී කෙනෙක් බිහි කරගන්න. රෝග නිවාරණය නැතුව රෝගියෙක් කරලා දැන් අපේ සිරිතම ඒකයි. අපි මිනිහෙක්ව වැරද්දට පොළඹවලා ඔන්න ඒකට තඩි බානවා.
ඒකට මාධ්‍යත් කෑ ගහනවා අනිත් අයත් උද්ඝෝෂණ කරනවා පෙළපාලි යනවා. හැබැයි ඒක නිවාරණය කරන්න කවුරුත් යෝජනා කරන්නේ නැහැ. දැන් ඕකේ තායි තව ටික දවසක් ගිහලා ඕක මැකිලා යනවා. දැන් මේ මේක අමතකයි මේ උණුසුමත් එක ඕක ගියා. තව සතියක් දෙකක් යද්දි ආයි අරවයි දොර අගුළු නැහැ. ආයි ආරක්ෂකයෝ නැහැ. ලයිට් එක දානවා. ලයිට් එක නිවුනහම මේ බල්බ් එක පිච්චුණායින් පස්සේ ආයි දාන්න කවුරුවත් නැහැ. ඒක එතනින් අතෑරලා යනවා. ආයි තව කෙනෙක් දූෂණය කළාම තමයි ආයි ඔන්න මතක් වෙන්නේ මෙන්න මෙහෙම දෙයක් වුණා කියලා. අන්න ඒක නැති කරගන්න අපි ඉතින් උත්සාහ ගන්න ඕනේ. ඒකට තමයි අපි මෙච්චර මේ සාකච්ඡා කර කර හරි කරන්නේ. හැමදේම. හොඳයි හිතවතුනි අපි එහෙනම් අද සාකච්ඡාව මෙතනින් සමාර කරනවා. අපි මේ හැමදේම මේව සම්පාදනය කිරීමෙන් ඉඳලා හැමදේම කරන්නේ මේක හරි මගකට යොදවා ගන්න. දැන් පත්වෙච්ච ආණ්ඩුවත් පණ යනකම් ඒගොල්ලෝ කිව්වේ බලයට පත් වෙනකම් මේක හදන්න ඕනේ කියලා. අපිත් කිව්වා ඌ හරි විදියට හදමු කියලා. හැබැයි මේකට පත් වුණාම මේක කරගන්න බැරුවා වගේ එකක් නිකන් හැමතිස්සෙම හැමෝටම ඒ ලෙඩේ තියෙනවා. ඉතින් ඒකට කොහෙද මේකේ තියෙන්නේ රෝග මූලයේ තියෙන්නේ රෝග නිදානයේ තියෙන්නේ කොහෙද කියලා තමයි හොයාගන්න ඕනේ. මොකද කාටවත් ඇවිල්ලා මේක කරන්න බැරි ඇයි? මේක ඇයි නිවැරදිම විදිහකට අපිට යොදව ගන්න බැරි? එහෙම යොදවගත්තු රටවල් ඕන තරම් තියෙනවා වැරදිලා ඉඳලා. ඉතින් උත්සාහ කරලා බලමු. බැරි දෙයක් නැහැ. හැමදාමත් අපි කියන්නේ. අද සාකච්ඡාවට සහභාගී වුණාට ඉන්දික උබේසේකර පිහිටවතාට බොහොම ස්තුතියි. එවනම් අපි ඊළඟ දවසෙත් මේ කාරණාව සම්බන්ධයෙන් මේකේ තියෙන දේවල්ම තමයි අපි කතා කරන්නේ. අපි හැම ක්ෂේත්‍රයක් ගැනම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒවැය තියෙන අඩුපාඩු කාලීන සිදුවීම් තිබුණොත් ඒවත් අල්ලගෙන අපි මේ සාකච්ඡාව ඒවත් අල්ලලා කරන්න බලාපොරොත්තු වෙනවා. එමනම් උඩ ස්තුතියි ඉන්දික. ඔව් අපි හරි දේ හරි විදියට කළොත් වරදින්න විදියක් නැහැ. වරදින්න විදියක් නැහැ. එච්චර තමයි කියන්න තියෙන්නේ අවසන්. තමයි කියන්න තියෙන්නේ. කොටින්ම කියනවා නම්. කොටින්ම කියනවා නම්. බොහොම ස්තුතියි. අපිත් එක්ක එකතු වුණාට අපේ channel එක subscribe කරන්න. මේ ඉන්දිකගේ සාකච්ඡාව පොඩ්ඩක් ඔබ බෙදා හදාගෙන මේක තවත් අයට බලන්න සලස්වන්න. අර කිව්වා වගේ හොඳ දේවල් නේද? හොඳ දේවල් තමයි බලන්න ඕනේ. 3, 2, 1.